2018 A-level paper එකේ එනවා හරි ලස්සන ප්‍රශ්නයක්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපිට තියෙනවා කිසියම් ආයතනයක් නිපදවනු ලබන භාණ්ඩයක් සඳහා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතීයයි උපකල්පනය කරන්න. හරි. පූර්ණ අනම්‍ය ඉල්ලුම කියන්නේ පුතේ භාණ්ඩ මිල වෙනස් වුණාට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අපිට කියන ඊට පස්සේ මෙහෙම. එම භාණ්ඩයේ මිල 6කින් ඉහළ නම් වනු ලැබුවහොත් ආයතනයේ අයභාරය මත කෙබඳු බලපෑමක් ඇති වේද? මේ ආදායම කියන්නේ පාරිභෝගිකයේගේ වියදමම තමයි. ඇයි? ඔයාගේ වන ක්ලාස් ෆීස් එක ඔයාගේ වියදම වුණාට ඒක මගේ ආදායම. එතකොට මේ පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික ආදායම කියන්නේ දෙකක් නෙවෙයි එකම සංකල්පයක්. හරි. එතකොට ව්‍යාපාරික අයභාරය හොයන්නේ මිල වැඩි කරලා ප්‍රමාණය, පාරිභෝගික පැහැදම හොයන්නේ මිල වැඩි කරලා ප්‍රමාණය. හරි. එන්නකෝ. මම දැන් ඔය කතාව ලියනවා. මිල වැඩි කිරීම ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය සමානයි පැහැදම. පැහැදම එහෙම නැත්නම් අයභාරය. හරි. එතකොට පූර්ණ අනම්‍ය ඉල්ලුමක වැදගත්ම දේ තමයි පුතේ මිල වෙනස් වුණාට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම නිකන් වාට උදාහරණයක් ගන්නම්. මම මෙතන මිල 10ක් දානවා, ප්‍රමාණය 100ක් දානවා, පැහැදම නැත්නම් අයභාරය එනවා 1000. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි පූර්ණ අනම්‍ය ඉල්ලුමේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට ඉල්ලුම් ප්‍රමාණය 100ම තමයි. ඕක තමයි පූර්ණ අනම්‍ය ඉල්ලුමේ කතාව. හැබැයි මම භාණ්ඩ මිල වැඩි කරනවා රුපියල් 15 වෙනකම්. හරිද? එතකොට මිල වැඩි කරනවා 15 වෙනකම්. එතකොට මෙතන මිල වෙනස් වීමේ ප්‍රතිශතය ගත්තොත් 10 තිබ්බ මිල 50 වෙනවා කියන්නේ 50කින් මිල වැඩි වීමක්. හරිද? හරි. බලමු අපේ ආදායම නැත්නම් පැහැදම කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපේ ආදායම නැත්නම් පැහැදම 1500ක් වෙලා. එතනත් එයාට පේනවද පැහැදම වැඩිවීමේ ප්‍රතිශතය 50%යි. අල්ලගන්න ඕන තියරිය මෙන්න මේකයි පුතේ. පැහැදම හැදෙන්නේ මිල වැඩි කරලා ප්‍රමාණයෙන්නේ. ඔව්. හැබැයි මෙතෙන්දී ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්නම් පැහැදම වෙනස් වෙන්න බලපාන එකම කෙනා මිලනේ. ඔව්. එතකොට මිල වෙනස් වීමට අනුලෝමව ඒ ප්‍රතිශතයෙන්ම පැහැදමත් වෙනස් වෙනවා. ඒ කියන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුමකදී ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැති නිසා මිල වැඩි වුණොත් ඒ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය වැඩි වෙනවා. ඒ නිසා අපිට මෙතෙන්දි කියනවනේ භාණ්ඩ මිල 6කින් ඉහළ නම් වනු ලැබුවොත් ව්‍යාපාරික අයභාරයත් පුතේ හරියටම 6කින් වැඩි වෙනවා. අපි බලමු උත්තරය. අයභාරය නොවෙනස්ව පවතී. වැරදි. අයභාරය 6කින් ඉහළ නම් වනු ඇත. මෙතන ප්‍රතිශත කතාව වෙනවා. හරිද? උත්තරය වෙන්නේ අංක 2.